දෙන්නම හේෂානි-san, ඉන්ජිචාපා-san, කොනිචිවා. සුබ දවසක් වේවා. හේෂානි-san ඔකේ දෙස් කා? Genki desu. Hi, Genki.何ですか? Genki desu. ගෙන්කි දෙස්. අන්න ඔය වොයිස් එක එන්න ඕනේ. ඉන්ජිචාපා-san, ඔ ගෙන්කි දෙස් කා? Genki desu. ගෙන්කි දෙස්. හරි. ළමයි මම දෙනවා පාටිකල් ප්‍රශ්න ටිකක්. දැන් සෙල්ලම් බෑ. දැන් මිෂන් එකට බහින්න ඕනේ. ගඟේ දොලේ බැහැලා ඇමසන් එකේ මේ සංචාරයක් කියලා හිතලා මේවට උත්තර දෙන්න ඕනේ. මේ රතු මම ලයින් එක අදින තැන බ්ලැන්ක් එක. ඒ කියන්නේ ක්වෙස්චන් නිපාත පදේ දාන්න ඕන තැන පාටිකල් එක දාන්න ඕන තැන. කන්ජිත්. පේනවද දෙන්නට පැහැදිලිද ඉන්දුචාපා හේෂානි දැන් ලියා ගන්න. අරුණේ මම ඉස්සු right ඉන්ද්‍රචාපසන් හේෂානිසන් මෙන්න මෙතෙන්ට ගැලපෙන නිපාත ප්‍රශ්න පහයි මෙන්න මෙතෙන්ට ගැලපෙන නිපාත පදය හරි පාටිකල් එක නැත්නම් ජෝෂි නේ ජෝෂි එක එරන්දේ කුදසයි සොරේවා වතරණ කත්තරා චොත්තෝ නේ කොතොබණු ඉමිවා නේ යොකු ඔබොයති කුදසයි තතොයබා හිතෝ දෙන්වා අසොකු ඉමස්
Imiwa atamao sukatte kangaete kudasai. Soれは supana dattara nihongo wa jousu ni naranai. Tatoeba kotoba kaitara joshi no joshiを流れる方が綺麗に流れる方が頭ねちょっと考えてみてください。わかる？දෙන්නට මේ මෙලෝඩියක් තේරෙන්නේ නැතුව ඉතින් මම පිස්සෙක් කියලා හිතන්නේ රයිට්. ඉන්ද්‍රචාපසන් ඇහෙනවද? ඇහෙනවා සෙන්සර්. හේෂානිසන් ඇහෙනවද? ඔව් සර්. රයිට් හොඳට තේරුම් ගන්න. ඉස්සෙල්ලාම මේ වාක්‍ය කියවන්න ළමයි. කියවලා දැන් ඔයගලන්ට විභාගෙදී වුණා දැන් ඔයගලන්ට ප්‍රැක්ටිකල් තියරිය කරන්න නැතුව මේ නෝට්ස් දීලා වැඩක් නැහැ. දැන් එකින් එකට මම ඊළඟට හැම ප්‍රශ්නයක්ම දෙනවා. හෝම්වර්ක් පවා දෙනවා ඉදිරියේදී. පොඩ්ඩක් ලෙසන් chart එක මම වෙනස් කරා නැත්නම් ළමයිට නෝට්ස් දෙනවා පුරවනවා. දැන් අද පුළුවන් වුණොත් කංජි පටන් ගන්නවා. දැන් මම ඕගොල්ලන්ට ගෲප් එකට දාපු කංජි මම හිතන්නේ ලිස්ට් කංජි ලිස්ට් 120ක එකක් දැම්මා. තව පොතක් හා සමාන දෙයක් දැම්මා N4 කංජිත් එක්ක. කවුද දැන් ඔතනින් දෙන්නගෙන් print out අරගෙන ළඟ තියාගෙන ඉන්නේ ඒවා? ගත්තා සර්. හොඳ ළමයා. දෙන්න ඕනේ. ඇත්තටම දෙන්න ඕනේ ටොපියක්. රයිට්. හේෂානිසන් කෝ? කියනවද? දෙන්න ඕනේ දෙන්නටම ටොපියක්. රයිට්. ටොපි දෙකයි රයිට්. එකතු කරගන්න සර් ගානේ ටොපි දෙකයි. රයිට්. මතක තියාගන්න හොඳට කල්පනා කරන්න ළමයි. මොකද ජපන් භාෂාවේ නිපාත පද කියන්නේ වාක්‍යයක් තුල හරියටම එන්න ඕනේ. විභාගෙදිත් එහෙමයි ඔයගොල්ලෝ කවදා හරි ජපන් භාෂාව ස්පෝකන් කරද්දී මේ නිපාත පද හරියට හසුරවන්න ඕනේ. මොකද නිපාත පද එක තැනකින් හැසුරුවේ නැත්නම් ඒ වාක්‍යයේ වචනේ ඒ සම්පූර්ණ ඔයගොල්ලෝ කියන අර්ථය ඉමි එක මීනින් එක සම්පූර්ණයෙන්ම හාත්පසින්ම තමයි ජපන් ජාතිකයට යන්නේ. ඒක නිසා ඉදිරියදී ඔයගොල්ලෝ ජපානයේ ඉන්න ළමයි. ඒක නිසා දැන් ඉඳලා බලන්න මේ වාක්‍ය පහට මොන හරි නොතේරෙන තැනක් තියෙනවා නම් වොයිස් එක අප්ඩේට් කරලා මොකද්ද සෙන්සේ මේකේ තේරුම කියලා අහන්න පුළුවන් තරම් උත්සාහ කරන්න බලන්න. නිපාත පද මේ ප්‍රශ්න පහ ක්ලියර්ලි ලියාගෙන තේරෙන්නේ පේන්නේ නැති තැනක් තියෙනවා නම් අන්ක්ලියර් තැනක් තියෙනවා නම් මගෙන් අහන්න. ඔනේගාෂිමස්. කොහොමද ඒක? හරිද? තේ හොයාගෙන ගියා. තේ. බෝඩ් එකේ පේනව නේද? දෙන්නටම. ඉන්ද්‍රශාපසන් හේෂානිසන් ඔය දෙන්නම JLPT exam එක දාන්න ඕනේ මාර්තු 5 මේ 15 ඉඳලා exam admission පටන් ගන්නවා. මම ඒ කාලෙදී දිනාදිසන් කොනිචිවා. කොනිචිවා සර්. Shibaraku desu ne. සර් මට ගොඩක් දේවල් වුණා. මොකක්ද? සර් අපේ අර ගෙදර මේ වැස්සට ඔක්කොම යට වුණා සර්. මම නුවර හිටියේ. අනේ සෝරි දිනාදිසන්. ඒ කියන්නේ මොනවද ගෙදරට ගොඩක්? ඔව් සර් අපේ ඔක්කොම බඩු මම එක්සෑම් එකටත් ගියේ නෑ සර්. මගේ පොත් පිටින් නැහැ. අයියෝ. ඔව් සර් අපේ පල්ලෙහා තට්ටුවම ඉවරයි. මේ ෆ්‍රිජ් ඔක්කොම මුකුත් නැහැ. හරි අමාරුවෙන් හිටියේ. ඊට පස්සේ මේ ගිය සතියේ තමා මේ අලුත් ගෙයක් රෙන්ට් කරලා ආවා සර්. එහෙම එකක්. අයියෝ. සමාවෙන්න දිනාදිසන් ඉතින් වෙච්ච කරදරේ පිළිබඳව කනගාටු මේ වෙනවා. ඇත්තටම මොකද මේ අපේ ගෙදරටත් දැම්මනේ වතුර. ඔව් ඒකයි නමුත් ඉතින් අපිට දැන් මේ පොඩ්ඩක් ස්ලෝලි ආවේ වතුර. කියන්නේ ඉක්මනින් ආවේ නැහැ.
මොකද ඉතින් අපේ වත්තට පිටිපස්සෙන් දාද්දී අපිට මේ මොකද අපේ අම්මත් කිව්වා අවුරුදු 30 ගානකින් කියලා. ඉතින් මීට ආවේ. ඒක නිසා අපිට මේ පුළුවන් වුණා මේ බඩු ටික ක්ලියර්ලි මේවා කරගන්න. මේ නමුත් ඉතින් මේ වතුර දැම්මා. නමුත් ඉතින් ඒක ඉක්මනට බහැලත් ගියා. මේ ඉතින් උන්න කරදරේ පිළිබඳව දැන් දිගටම ක්ලාසස් එන්න පුළුවන් ද දිනාදිසා? හැකියාවක් ඔව් සර් තියනවද? දැන් ඔව් සර් මේ දැන් අර එඩ් කරපු නිසා දැන් ඉතින් තැනක් තියෙනවා ක්ලාසස් වලට එන්න. ඒ නිසා එයි සර් මම හරි වෙරි ක්ලාසස් ගුඩ්. එකට. ඒ නිසා උනන්දු වෙලා ක්ලාස් ටික කරගෙන ජුලයි එක්සෑම් එකට ආයෙ දැන් මොකද ඔයාගේ රිසල්ට් එක උනේ? තාම අවුට් උන්නේ නැද්ද? සර් මම එක්සෑම් එකට ගියේ නෑ සර්. ආනේ අපරාධේ නේද? සල්ලිත් අපරාධේ. කමන්නේ. දැන් ඉතින් ඒක හොඳ දෙයක් කියලා හිතලා දැන් මේ ඉන්ද්‍රශාපා හේෂානිසන් ඇප්ලයි කරනවා. දැන් මම ඔක්කොම විස්තර මම හිතන්නේ ගෲප් එකට දැක්කවත් දකින්න නැති. ඒ හින්දා උනන්දුවෙන් දැන් ඉඳලා පාඩම් වලට සහභාගී වෙලා මම හිතන්නේ අපි කරගමු. එහෙනම් ওই තුන් දෙනාම දැන් ඉන්නවනේ. ඉන්ද්‍රශාපා ඉන්නවා. ඔයගොල්ලෝ හොඳ යාළුවෝනේ දැන්. ඒක නිසා තුන් දෙනෙත් ඔව් සර්. තුන් දෙනාත් එක්කම හොඳට ස්ටඩි කරන්න. ඔයාලගේ ලද දෙයක් හේෂානිගෙන් ගන්න. හේෂානි ලද දෙයක් ඉන්ද්‍රශාපගෙන් අහන්න. මේ ඉන්ද්‍රශාපක් කරාටි ක්ලාස් එකකුත් කරනවා බය වෙන්න එපා. යහ උහ් ගාලා බය වෙන්න එපා. මේ ඒකට සහභාගී වෙන්න මොකද ආත්ම ආරක්ෂාවට හොඳයි ඕගොල්ලන්ගේ. right දිනාද සර් ඔව් සර්. මේ මෙන්න මේ ප්‍රශ්න පහ ලියා ගන්න. ඔයගලන්ට මම හිතන්නේ නෝට්ස් තියෙනවා මම හිතන්නේ දිනාන්සන්ගේ මුල් කාලේ ගන්නපු පාඩම් වල මේකේ තියෙන නිපාත පද දාන්න පාටිකල්. ඒක නිසා මේ ප්‍රශ්න පහ ලියාගෙන පොඩ්ඩක් නොතේරෙන තැන් තිබුණොත් මගෙන් අහන්න වචනයක් හරි. මේ ප්‍රශ්න පහ ලියාගෙන මේකට බලන්න නිපාත පද දාන්න බාන්න ගැලපෙන නිපාත පද ටික. right බය ඔව් වෙන්න සර්. එපා මම ඉන්නවා ඔයගලන්ට ජූලයි එක්සෑම් එක පාස් කරනවා තුන් දෙනාටම. right උනන්දු වෙලා කරන්න බාන්න. මම පොඩි වෙලාවක් දෙන්නේ ළමයි. දැන්ට 3:32යි. බලන්න මේ 3:45 50 විතර වෙද්දි වගේ බලන්න මේ ටක් ගාලා ඉවර කරන්න බෑ. ඉන්ද්‍රචාප තේරුණාද? හේෂානිසන් තේරුණාද? දිනානිසන් තේරුණාද? ලියන්න. දැන් ඔයගලන්ට 3ට ලොග් වෙන්න පුළුවන්ද ළමයි? ඔක ලියන ගමන් මට හරි කව හරි කියන්න උත්තරයක් ඔය තුන් දෙනාගේ එක්කෙනෙක්. තුනටද ආ මොකද්ද සර් ඇහුවේ? 3ට ලොග් වෙන්න පුළුවන්ද කියලා ඇහුවේ. මට නම් පුළුවන් සර්. ඉන්ද්‍රචාපසන් 3ට ලොග් වෙන්න පුළුවන්ද? පුළුවන් සෙන්ස්. ආ පුළුවන් ලොග්ගෙන. දිනාදිසා සර් මට පොඩ අමාරුයි. ඇයි ඔය ජොබ් එකකට යනවද නැත්නම් මොකද්ද කේස් එක? සර් මට මේ එක්සෑම්ස් තියෙනවා යුනි එකේ. මම ඊට පස්සේ අර මේ ගම් වතුර ආව නිසා අපි මම මේ සෙමිස්ටර් එකට යන්නේ සර්. එතකොට මගේ ලෙක්චර්ස් ඉවර වෙන්නේ 12 මාර්ට. මම අද වේලස්සන ආවා ක්ලාස් එක නිසා. නැත්තම් සර් මට 3 මාර නම් කමක් නැහැ. 3 නම් පොඩ right අපි අමාරුයි සර්. තුලා මාර කරනවා. it's okay තුලා මාර කරනවා.
Sir, sensei. Sir, ඔව් sir අර හතරවෙනි එකේ සූ අකුරට පස්සේ මොකද්ද තියෙන්නේ sir? මොන මේකද? නෑ sir අන්තිමට. කබන් දෙස්කා. කබන්. ආ කා තියෙන අවස්ථාව. කා දෙස්කා. එක්ස්කියුස් ළමයි මොනවා කියනවද අහන්න මම මේ පොඩි ලාවට කෝල් එකක් ගන්නවා. සෝරි. හෙලෝ. 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 මේ අපේ මේ පොඩි කැමරේක අපේ විදාගෙන හරිද අපේ මම ඉතිහාස විතර වෙනවා මම අපෝ වගේ කරෙන්න අන්න ඒක කරෙන්න හරිද මම දවසේ ඉන්න ඔයගොල්ලෝ පත් එක විදාගෙන මම පත් එකක් විදාගෙන ඔයගොල්ලෝ යනවා චන්දා කර දීගෙන යන්න බැරිද මේ පැත්තේ යන්නේ ඔයගොල්ලෝ සුබ කර හරි දෙයක් ඔව් අනේ මොනොත් ලේසි නැති නැත්තම් මට මහන්සි වෙයි මම ඉතිහාස විතර වෙනවා දැන් මේ ක්ලාස් එක ඉවරලා මේ ඉවත් වෙලා ඉන්නවා දැන් මෙතන ක්ලාස් එකක් කරන් මම කියන්නම් අද කලාවේ ෆෙස්ටිවල් එක ළමයි ඉතින් මං ගියේ නෑ. ඉතින් කෑම එකක් අක්කට ඕඩර් එක දුන්නා පොඩ්ඩක් නැද්ද? කෑම ටිකක් කන්න ආසයි මස් ටිකක් එක ආසොයි. කොල්ල හැදෙලා ළමයි. මොන හරි එකයි දෙන්න තැනක් තියනවද ළමයි? වචනයක් හෝ මොන හරි වාක්‍යයක හරි මොන හරි දෙයක් තියනවද? තුන්දෙනාම කතාවක් නැහැ. මොකද තත්ත්වේ? ඉන්ද්‍රචාපසන්, හේෂානිසන්, දිනානිසන් මොකද තත්ත්වේ? විභාගයක් දීලා නැහැ. පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ ඉන්ද්‍රචාපසන් දෙන්න ඕනේ. දෙවෙනි ප්‍රශ්නෙට උත්තරේ
හේෂානිසන් දෙන්න ඕනේ. තුන්වෙනි ප්‍රශ්නෙට උත්තරේ දිනානිසන්. ආයෙ හතරවෙනි ප්‍රශ්නෙට ඉන්ද්‍රචාපා. ආයෙ පස්වෙනි ප්‍රශ්නෙට හේෂානි. right මම අහනවා. ළමයි ඕක ලියන ගමන් මෙන්න මේ පොත මේක ලංකාවේ අපේ මේ කතුවරයෙක් ලියපු ජපන් පොතක්. මේකේ අර මින්නනෝ නිහොංගෝ වගේ N5 N4 දෙකම තියෙනවා. මේක බොහොම අඩු මිලකට තියෙනවා විජිත යාපා බුක් ෂොප් වල. මං හිතන්නේ රත්නපුරිත් ඇති, දිවුලු පිටියෙත් ඇති, වත්තල පැත්තෙත් ඇති. ඒක නිසා මේක බොහොම රුපියල් 600 දැන් නම් උපරිම වුණොත් 700ක් 800ක් වෙයි. මේ පොත N5 N4 දෙකම තියෙනවා මේ පොත ඇතුලේ. බොහෝ පරණ වචන තියෙනවා මේ N5 වල. ජැපනීස් විතරයි තියෙන්නේ. ඒක නිසා මේ නිහොංගෝ ෂෝහෝ කියලා පොතක්. මේක බොහොම වැදගත්. ඉතින් අභ්‍යාස ගොඩක් තියෙනවා. ඉතින් මේක ඔයගොල්ලෝ පුළුවන් පරිදි පොඩ්ඩක් විජිතයාපා බුක් ෂොප් එකක හරි පොඩ්ඩක් හොයලා බලන්න පාන්න. ඉවර නම් වොයිස් එක අප්ඩේට් කරන්න ඉවරයි කියලා. ළමයි මගේ ළමයි තුන් දෙනාට සමා වෙන්න අද එක්ස්කියුස් මම අද 5ට විතර බලමු
දැන් ඉවර වෙන්න ඕන කාලේ. ඉන්ද්‍රජාප ඉවරද? හේෂානි ඉවරද? දිනාදී ඉවරද? ඉවරයි ඉන්ද්‍රජාප සෙන්සර් පළවෙනි එකේ ඉවරයි ලේලි ඉවරයි. පළවෙනි එකේ මේ අර කෙරෝලෙම චුට්ටක් අර මට පැහැදිලි මද ලියපු එක හරිද කියලා බලන්න චුට්ටක් කියන්න මේ. අන්න ඒක වචන මොකද්ද? මැද තියෙන එක. ඉතින් බ්ලැන්ක්ස් දෙක මැද තියෙන එක. හිතෝ උඩම එක නේද පළවෙනි එකනේ? ඔව්. හිතෝ දෙවෙනි එක දෙන්නවා. මේක ඇවිල්ලා තුන්වෙනි එකේ ඔතකොනෝ හිතෝ අනතා මිනාමි. හේෂානි ඉවරද? දිනාදී ඉවරද? සර් තුන්වෙනි එක එන්නේ අසෝකෝනෝ කියලාද? ඔයාට මම දුන්නේ තුන්වෙනි එක. වේ පළවෙනි එක දුන්නේ ඉන්ද්‍රජාපට. වා තුන්වෙනි එක try කරන්න. හේෂානි දෙවෙනි එක. පළවෙනි එක ඉන්ද්‍රජාප. ඉන්ද්‍රජාප කියන්න බං. අසෝකෝනි හිතෝගා ඉමස්.そうですね.完璧です. මොකද හේෂානි ඉන්ද්‍රජාප විදිහටද දාලා තියෙන හේෂානි සන්? දිනාදි කොහොමද දාලා තියෙන්නේ? හේෂානි පළවෙනි අසෝකෝනෝ වාක්‍යය දැම්මේ කොහොමද? මම තාම ඒකට දැම්මේ නැහැ. එකකටවත් දැම්මේ නැද්ද? දැම්මා. මේ පළවෙනි එකට දැම්මේ. දිනාදි සන් පළවෙනි එකට එන්නේ මොකද්ද? ඔත්තෝකෝනෝ Go. Right හේෂානි ඔයා දැම්මේ නැහැ නේද? right වාගේ වාක්‍ය කියන්න දෙවෙනි වාක්‍යය. දිනාදි සන් තුන්වෙනි වාක්‍ය කියන්න බාන්න එහෙනම්. ඔයා අසෝකෝනෝ දෙවන්වා ගාරිමසෙන් මම එහෙම තුන්වෙනි වාක්‍ය තුන්වන ඉලක්ක තුන ඔයාට කියන්න කියලා. ඔයාට දුන්න එකනේ. බලන්න ඒක කියන්න බාන්න. අසෝකෝනෝ ඔත්තෝකෝනෝ හිතෝවා ඔතෝනානෝ හිතෝ දෙස් ඔන්නනෝ හිතෝ. right හේෂානි දෙවෙනි වාක්‍ය කියන්න බාන්න ඔයා උත්තර දාපන්. හේෂානි සන් කෝ චුට්ටක් ඉන්න සර්. මෙයා උත්තර හොයනවද? දැන් මෙච්චර වෙලා මොකද කරේ? right ඉන්ද්‍රශාප හතරවෙනි එක කියන්න බාන්න. දොරේගා අනතනෝ කබන්දෙස්සා. හරිද? right
හේෂානිත පස්වෙනි එක කරලා නැතුවද මේ දිනාදී පස්වෙනි එක කියන්න බෑ. යොචිරාගා ඉතුරු ටික යොචිරාගා right කෝද හේෂානි මාළවල හරි අහලා ඉන්න ළමයි දෙවෙනි එක කියන්න බෑ. දෙවනි එක නෙමෙයි සර් හතර අන්තිම දෙක මේ පිරෙව්වා අනිත් ටික දැන් ඇති අන්තිම දෙක දැන් වෙලාවත් ගියා. වෙලාව ගියාට පස්සේ අන්තිම දෙක කරා තුන්වෙනි එක කරා පළවෙනි එක කරා කියලා වැඩක් නැහැ. වෙලාවේ දුන්න වෙලාව. දැන් 51යි වෙලාව. වෙලාවට වැඩ කරන්න ඕනේ වෙලාව දුන්න වෙලාවේ. මේ හරි ලේසි ප්‍රශ්න ටිකක් නේ. right. එතකොට මෙතනදී හරි උත්තරේ දීලා තියෙනවා. ඉන්ද්‍රචාපා කිව්වා නී. ගා. එතකොට මොකද්ද වාදාල මෙතෙන්ට මොකද්ද මෙතෙන්ට අවසානයේ කිව්වේ මේ දිනාදී no මේ ලයින් එකට වා මොකද්ද කිව්වේ උත්තරේ නිපාත පදේ තුන්වෙනි එකේ සර් එතනට එන්නේ no නෝ මම හිතන්නේ ඔය දිනාදී කිව්ව මේවා මොකද අරය පරක්කු හේෂාන එකක්වත් කිව්වේ නෑනේ right මෙතනින් ඉන්ද්‍රචාපා කිව්වේ එක හරි ඒ වාක්‍ය දෙකම හරි ඔයාගේ අවසාන එක හරි දිනාදී මේ දෙකම දිනාදී කිව්ව වැරදි දැන් ළමයි හොඳට මතක තියාගන්න මේ වගේ මේ නිපාත පදයක අසකොනි ලස්සනට ඒක ගැළපීමක් වෙනවා මම අනිත් නිපාත පද මෙතෙන්ට දැම්මොත් එහෙම බලන්නකෝ අසකොවා හිතෝගයිමස් අසකොදේ හිතෝගයිමස් ගැළපෙන්නේ නැහැ අසකොගා හිතෝගයිමස් ගැළපෙන්නේ නැහැ අසකොෝ හිතෝගයිමස් ගැළපෙන්නේ නැහැ අසකොනෝ හිතෝගයිමස් ගැළපෙන්නේ නැහැ මතක තියාගන්න මෙතෙන්ට එන්නේ හරියටම නී අසකොනි මෙතෙන්ට එන්නේ ගායිමස් ගා එතකොට ඉන්ද්‍රශාපා ලස්සනට හොඳට කල්පනා කරලා උත්තරේ දීලා තිනවා මම හොඳට පාඩම් කරන පාඩම් නම් පේනවා දැන් අනිත් අයට පැටලෙන්න හේතුව මෙන්න මේකයි එතකොට ගායිමස් ළමයි මතක තියාගන්න මේ වාක්‍ය මේ අසකො කියන්නේ යම් කිසි මේ ප්‍රදේශයක් හුවා දක්වනවා මම ඔයගලන්ට කිව්වා කොරේ සොරේ අරේ නේ කොකෝ සොකෝ අසකො කොචිරා සොචිරා අචිරා දොචිරා කොනෝ සොනෝ අනෝ දොනෝ මේවා තුල වාක්‍ය රටා තුල ගොඩක් දුරට එන්නේ නී සහ ගා මොකද ඉමස් අරිමස් මේ තුල ගැප් වෙන නිසා ඒ කියන්නේ ඉමස් කියන්නේ ඉන්නවා අරිමස් කියන්නේ තියෙනවා එතකොට නීගා තමයි ගොඩක් දුරට මේ නිපා මේ මෙන්න මේ කොරේ සොරේ අරේ මේවා එක්ක ඉමස් අරිමස් එක්ක ගොඩක් ගැටෙනවානේ කොරේ සොරේ කියද්දි ඉමස් අරිමස් එක්ක තමයි එන්නේ මතක තියාගන්න ළමයි මේවා පොඩි වෙන වාක්‍ය වලට යෙදෙනවා නම් මේ පාඩමේ ලිසන් එකේදී නීගා තමයි ගොඩක් දුරට තරඟ කරන්නේ එතකොට දෙවෙනි වාක්‍ය අනර්ථසන් වැරදෙන්න හේතුව ආසෝකෝනි දෙන්නවා ගාරිමස් ගා උප්පනවා දෙන්නවානේ දුරකථන යන්නේ තියෙන්නේ අතන දුරකථනයක් තියෙනවා කියලා ඔයා කාට හරි කිව්වා වුණත් ඔයා ફોකස් කරන්නේ දුරකථනයේනේ උලුප්පල පෙන්වද්දි මම ඉගෙනුවා නේද උලුප්පා පෙන්වීමේදී ගානිපාත පදයේ එනවා කියන ගා අරිමස් ඊළඟ අසොකොනි ඔතොකොනෝ හිතෝ තෝ අසොකොනි ඔතොකොනෝ හිතෝ තෝ ඔන්නානෝ හිතෝ ඔතකොනෝ හිතෝ කියන්නේ ළමයි පිරිමි පුද්ගලයා
ඔන්නනෝ හිතෝ කියන්නේ ගැහැණු පුද්ගලයා. එතකොට මෙතෙන්ට එන්න ඕනේ මොකද්ද? තෝනිපාත පදේ සහ කියන එක. සහ and කල්පනා කරන්න මෙතන වචන දෙකක් තියෙන්නේ. නාමපද දෙකක්. නාමපද දෙකක් සහ කියන එක ඉන්න බෑ. අතන පිරිමි පුද්ගලයෙක් සහ ගැහැණු පුද්ගලයෙක් ඉන්නවා. හැමතිස්සෙම බලන්න වාක්‍යයක් ට්‍රාන්ස්ලේට් කරන්න ඉක්මනට. ඊළඟට මෙතනදී දොරේගා දොරේ කියන්නේ ගොඩක් දුරට ගානිපාත පදය. අනතනු අයිතියක්නේ. අනතනු අන්න මෙන්න මෙතන කල්පනා කරන්න. කබන් අනතනු කබන් දෙස අයිතියනේ. මොකද්ද ඔයාගේ බෑග් එක වන්නේ? එතකොට අනතනු නෙන්නේ. එතකොට එතෙන්ට නෝ හරි. හරි. ඉන්නදාව දුන්න උත්තර දෙකටම හරි. very good. හොඳට කල්පනා කරලා ඊළඟට මේක අනර්ථ දිනාසන් මේක හොඳට උත්තරේ කල්පනා කරලා දිනවා. දොචිරගා මේකටත් එන්නේ ගා තමයි. දොචිරගා මිනාමි. මිනාමි කියන්නේ දකුණ. හරි? දෙස්කා. right? ළමයි හොඳට කල්පනා කරන්න දැන් ඉඳලා දැන් මම මේවා ප්‍රැක්ටිස් කරනවා නැත්නම් පාඩම්ම දිදී විභාගෙට මේ වගේ දෙයක් ආවොත් ඕගොල්ලෝ කියව ගන්නත් හරි අමාරු වෙනවා. right? very good. ඒ කියන්නේ හැමෝම පොඩි වැරදි තියෙන ලොකු වැරදි නැහැ. නමුත් තේරුම් ගන්න මම ඉදිරියේදීත් මේ වගේ ඒවා දෙනවා හෝම්වර්ක් පවා දෙනවා. නැත්තම් ඕගොල්ලෝ නේද මහන්සිය අපරාධනේ ජුලයි වල එක්සෑම් එක ලියන්න ඉන්න ඕනේ ඕගොල්ලෝ ළමයි. හරිද? තව මොනවාරි අහන්න දෙයක් තියෙනවද? දිනාමි මේ ඉසාන් හේෂාන් ඉසාන් මොකද හේෂානි හරි පරක්කුයි. කොහෙද ගියාද? අර දෙන්නම උත්තර දුන්නා. පුළුවන් හැටියට. right. අද kanji අක්ෂර පොඩ්ඩක් මම ඔයගොල්ලන්ට විග්‍රහ කරලා දෙන්න යන්නේ ළමයි. kanji. right. ප්‍රශ්න කීපයක් අහන්න. right. මේ kanji කාගේ සොයා ගැනීමක්ද? ලෝකෙට ප්‍රදානය කිරීමක්ද? ජපානයට ප්‍රදානය කිරීමක්ද? මොන රටේ උපතක්ද? ජපානයේද කොරියාවද චීනයේද මොකද්ද? kanji උපත ලබා දුන්නේ. ඔය තුන් දෙනාගේ එක්කෙනෙක් මට උත්තරයක් දෙන්න බෑ. කොහෙද kanji උපත ලැබෙන්නේ? චීනේ. චීනේ නේ චීනේ තමයි උපත ලැබුණේ. right. China. චීනේ kanji නේද? එතකොට චීනේ kanji උපත දුන්නේ නිකන් පස්වන සියවසේට එහා. ඈත අතීතේ. හරි. එතකොට මේ ජපාන් ජාතිකයෝ චීනට යනවා වෙළඳාම තකා. එතකොට මේ වෙළඳාමට ගිය සහ අනිකුත් රාජකාරී චීන සඳහා ජපානයේ චීනට ගිය ජපාන් ජාතිකයන්ට හම් වෙනවා මේ චීන ජාතිකයන්ගේ kanji. එතකොට ජපානයේ තිබිලා නැහැ අක්ෂරමාලාව. එතකොට ජපාන් ජාතිකයෝ මොකද කළේ මේ චීන වලින් kanji ගෙනාව ජපානයේ. මම මේක ඔයගොල්ලන්ට ඔය ඉස්සෙල්ලා කියලා ඉතින්. එතකොට එච්චරයි. දැන් මේ චීන ජාතිකයෝ කොහොමද kanji නිර්මාණය කරේ? ජපානයේ නෙමෙයි. මම අහන්නේ මේ චීන ජාතිකයෝ kanji නිර්මාණය කරේ කොහොමද ළමයි? ඔයගොල්ලෝ අහලා තියෙන හරි. මට කියන්න බෑ කොහොමද නිර්මාණය කරලා තියෙන්නේ? තුන් දෙනාගෙන් එක්කෙනෙක් උත්තරයක් දෙන්න කතා කරන්න කොමියුනිකේට්.
එයාලගේ අර ස්වභාවික අර කියන්නේ ආ ජෙන්ඩර් ස්වභාවික දේවල්. එතකොට දැන් අපි ස්වභාවික දේවල් ගත්තොත් ප්‍රධාන ස්වභාවික දේවල්. ඉර. hina වෙනවා ඉර. ඊළඟට ගස. ඊළඟට ගඟ. ඔන්න ඉර කංජය ඒගොල්ලෝ නිර්මාණය කරනවා ටිකෙන් ටික වෙනස් කරලා මෙහෙම. මේ ඉර කංජය. ගස කංජය ඒගොල්ලෝ මෙන්න මෙහෙම නිර්මාණය කරනවා. ගඟ කංජය ඒගොල්ලෝ මෙන්න මෙහෙම නිර්මාණය කරනවා. එතකොට තව තියෙන ස්වභාවික දේවල් විදාගත්ත බොහෝ දේවල්. දැන් අපි ගත්තොත් මිනිස්සයා. ඒගොල්ලෝ නිර්මාණය කරන මිනිස්සයා කංජය මෙන්න මෙහෙම. අන්න ඔය වගේ නිර්මාණශීලීව තමයි චීන ජාතිකයෝ අතීතයේ නේද? කංජි කියන අක්ෂර ලෝකෙට මේ කියන්නේ ජපානයට නේද දුන්නේ. ජපාන් ජාතිකයෝ ජපානයට කංජි ගෙනාවා. හරි? ජපාන් ජාතිකයෝ ජපානයට මොකක්ද ගෙනාවේ? කංජි ගෙනාවා. මම මේ කතා කරන්නේ හිරගනා කතගනා ඇල්ෆබෙට් එක පිළිබඳව නෙවෙයි. හැබැයි කතගනා ඇල්ෆබෙට් එක පිළිබඳව මම ධර්මයට කතා කරන්න වෙනවා මේ කංජි වල. ඇයි කිව්වොත් මම ඔයගොල්ලන්ට දුන්නා නේද ළමයි හිරගනා බෝඩියේ ස්ට්‍රොක් කෝඩ් එක. දැන් මේ අක්ෂරය අවසානයේ නිර්මාණය වෙන්නේ 1 2 3යි. හරිද? ඒ වගේ වලදී මම දුන්නා නේද ස්ට්‍රොක් කෝඩ් එක. දැන් ඔයගොල්ලන්ගේ අර ටියුට් එක බැලුවා. මොකක් හරි බැලුවා. කංජියක් නිර්මාණය වෙන්න ළමයි. දැන් මම උදාහරණයක් ලෙස කංජි කීපයක් ඇදලා පෙන්නන්නම්. ඔන්න බලන්න මම ඔය ඉර කියන කංජිය අඳිනවා. ඔන්න ඉර කියන කංජිය පස් ස්වභාවය. 2 3 4 ඔන්න මම ගස කංජිය 1 2 3 4 දැන් අර හිරගනා කතගනා වලට වඩා මේ කංජි වල මෙන්න මේ ස්ට්‍රොක් කෝඩ් එක කියන එක හරි වැදගත්. ඕගොල්ලෝ ජපානයට ගිහිල්ලා ජපාන් ඩික්ෂනරි එකක් ගත්තාම ෆස්ට් පේජ් වලම තියෙනවා 1 2 3 4 4 එකේ ඉඳලා සාමාන්‍යයෙන් kanji අක්ෂර 1 2 ඉවර වෙන අක්ෂර තියෙනවා. එකේ ඉඳලා පටන් ගන්න kanji අක්ෂර ඉඳලා මම හිතන්නේ තියෙනවා 40 ගණන් වලට 50 ගණන් වලට වෙනකම් මේ සංඛ්‍යා දාලා. එතකොට එකෙන් ඉවර වෙන kanji පේලියක් තියෙනවා. දෙකෙන් ඉවර වෙන kanji, තුනෙන් ඉවර වෙන, හතරෙන් පහෙන් ඉවර වෙන ඔහොම. එතකොට දැන් ඔයගොල්ලෝ මේ දෙකම kanji හතරෙන් ඉවර වෙන්නේ මේ kanji දෙකම. එතකොට හතරෙන් ලියවෙන kanji පේලිය හොයාගෙන යද්දී ඕගොල්ලන්ට හම්බ වෙනවා මේ kanji දෙක. හරිද? මේ kanji දෙකේම page එක පිටුව කොහොම මේවා කරලා. ඕගොල්ලන්ට පිටුව හොයා ගන්න පුළුවන් හරි ලේසි. මෙච්චර විතර ඩික්ෂනරි පොත් තියෙන ජපානයේ මෙච්චර විතර මහත. එතකොට kanji කොහොමද ඕගොල්ලෝ මෙන්න මේ ස්ට්‍රොක් ඕඩර් එක උපකාරයක් වෙනවා ඕගොල්ලන්ට kanji ලෙහෙසියෙන් ඩික්ෂනරි එක හොයා ගන්න. එතකොට පිටුව මේ බලපුවාම ඒ kanjiයෙන් එන වාක්‍ය, ඒ kanji meanings, ඒ kanji කොහොමද මේ වාක්‍යයකට යොදන රටාව, right? ඔය විදිහට kanji ස්ට්‍රොක් කෝඩ් එක වැදගත් වෙනවා. අනිත් එක kanji මෙහෙ පෙනුම බලලා මේ වගේ නේද? මේ කී එක වගේ මෙන්න මේ මොහොන් kanjiයත් එක වගේ. මේ වගේ එක හා සමාන kanji වලින් වෙනම මේ ඩික්ෂනරි එක හොයා ගන්න පුළුවන් ජපාන් ඩික්ෂනරි එකක් ඔයගොල්ලෝ යූස් කරනවා නම් පාවිච්චි කරනවා නම්. එතකොට මේ ස්ට්‍රොක් කෝඩ් එක තමයි මේ kanji වලට මම මුලින්ම ඕගොල්ලන් අර හිරගනා කතගනා මුලින්ම ඇන්දුවේ මේ ස්ට්‍රොක් කෝඩ් එක ඉතාමත් ඉම්පෝටන්ට් නිසා. right? ඒක kanji වලට විතරයි වැදගත් වෙන්නේ. kanji. right. ඔන්න මම මේ kanji කියන එක තමයි ළමයි උඩින් kanji කියන එක තමයි ඇන්දේ. right. මම මේ ඔයාලට අද ඉඳලා kanji පටන් ගන්න යන්නේ. මේ දෙන්නේ පොඩ්ඩක්. මේ මොකද එකපාරට මේ 10න් ගෙඩින්න වගේ kanji කියලා ලියා ගන්න බෑ. kanji උපත කොහොමද මේ උනේ කොහොමද ස්වභාවය එහි කොහොමද ලක්ෂණ කියලා අඳුර ගන්න ඕනේ. right?
හිරගනා වාක්‍යයක් ලියද්දි ලෝන් අපි කියනවා බෙන්කියෝ ශිමස්. ළමයි මේක kanjiයකින් ලිව්වොත් මේ ටික විතරක් එයි. ඊටු මේ එකම kanjiයේ. එතකොට අක්ෂර කීපයකින් ඔයගලන්ට අක්ෂර බොහොම කෙටි ප්‍රමාණයකින් kanjiය පාවිච්චි කරන කාලෙකට ඔයගලන්ට මේ වගේ වාක්‍ය දිග වාක්‍ය උනා කෙටි කරලා ලියන්න පුළුවන්. ඒකයි kanji වල තව ස්වභාවය. හරිද? අනිත් එක තමයි ළමයි ඕගොල්ලන්ට මනා දැනුමක් වෙනවා, සංවේදී සෙන්සිටිව් දැනීමක් වෙනවා. ඒ කියන්නේ මොලේ ස්නායු වලින් දෙනවා. ඒ කියන්නේ සියුම් දේ ඕගොල්ලන්ට ටක්ගාලා ඇට්‍රැක්ට් වෙන්න මේ kanji වලින්. දැන් මම කියන්නම් මේවා පාඩම් කරන්නේ කොහොමද කියලා. ඕගොල්ලෝ ලිව්වා මෙන්න මේ වගේ කතකනා නේද? ආ ඊ ඌ ඒ ඕ එතකොට මේ කතකනා ඇල්ෆබෙට් වලින් තමයි ගොඩක් kanji මුහුණත යා වෙලා තියෙන්නේ. හරිද? ගොඩක් kanji වල නිර්මාණය බොහෝ 90%ක්ම කතකනා ඇතුළත් වෙනවා. ඒකයි මම කතකනා වලට ફોකස් කරන්නේ. හිරගණත් වැදගත්. නමුත් කතකනා ඊට වඩා වැදගත් kanji වලදී. මොකද මේ මෑතකදී කරපු ඉන්වෙස්ටිගේෂන් එකේදී ලංකාවේ අයට ග්‍රැමර් kanji zero මේ මට්ටමේ අනිත් රටවල් නේපාල්, මියන්මාර්, තායිවාන්, භූතාන් ඒ රටවල වල kanji ටිකක් ඉහළ ප්‍රතිශතයක් ගෙනගෙන තියෙනවා මේ ලංකාව වලට වඩා. ලංකාවේ ග්‍රැමර් kanji බෑ. ඒ උනට කතා කරන්න, ලියන්න, කියවන්න ලංකාවෙම වැඩ දැම්මට දැන් මේ අවුරුද්දේ 2026 ජපාන් ගවර්න්මන්ට් එක යුනිවර්සිටි ඉඳලා ටෙක්නිකල් කොලෙජ් ඉඳලා ලැන්ග්වේජ් ස්කූල් ඉඳලා ඊළඟ පරියන්තය තමයි වර්කින් වීසා SSW මේ මොකක්ද මේ ට්‍රේනින් වීසා හයි ස්කිල් වීසා මෙරිට් වීසා PR ඕම එක දාදී දැන් ෆොරිනර්ස් විදේශිකයන් ඉල්ලන්නේ කතා කිරීමවත් වැඩවත් මෙහි කියන ඉංජිනේරියන් තියෙන දැනුමවත් නෙමේ ජපානයේ එක්සෑම් නොලෙජ් එක ඒ කිව්වොත් N5 N4 N3 N2 N1 මේ වලින් තමයි බලන්නේ ඊළඟ ඕගොල්ලන්ගේ PR එක දෙනවද මෙයාට මේ බිස්නස් එකක් ආරම්භ කරනවද මෙයාට මේ වර්කින් වීසා එක අපි ලබා දෙනවද මෙයාට ස්ටුඩන්ට් වීසා එක ලබා දෙනවද මෙයාට ට්‍රේනින් වීසා එක ලබා දෙනවද කල්පනා කරන්න මේ එක්සෑම්ස් වලින් ඕකේ තාම මේ ගිය අවුරුද්ද කියන්නේ 2025 නෙමෙයි 2024 अंतिम කාර්තුවේ ඔක්තෝබර් දෙසැම්බර් වල ඇප්ලයි කරපු වර්කින් වීසා වලට තාම මේ 2025ක් ගෙවිලා 2026 ජනවාරිත් ඉවර වෙන්න ඔන්න වෙන්න තියෙද්දි තාම කිසිම ඇකඩමියකට ජපානයේ රජයේ ඉමිග්‍රේෂන් එක තාම රිසල්ට් අවුට් කරලා නැහැ. තාම ප්‍රොසීඩ්. තාම ප්‍රොසීඩ් මට්ටමේ තියෙන්නේ. ඉමිග්‍රේෂන් එකේ තාම ප්‍රොසෙස් වෙනවා. ඉතින් අපි දන්න මම නම් ඇත්තටම දන්නේ නැහැ ළමයි ජපාන ඉමිග්‍රේෂන් එක මායිස්ටරි මොන වගේ රිසල්ට් එකක් ඇත්තටම පොසිටිව් රිසල්ට් එකක් දෙන්න කියලා ප්‍රාර්ථනාවෙන් තමයි අපි ඉන්නේ. මොකද කාගේ පවුල් ළමයි ගොඩක් බලාපොරොත්තු තියන්නේ තාම දාලා නැහැ. තාම ඉෂුව කරලා නැහැ. ඉතින් ඒක නිසා ඕගොල්ලෝ කැපවීමෙන් දැන් ඉඳලා කරන්න ඕනේ මේ kanji සහ grammar. මම ඒකයි වාක්‍ය රටා දුන්නේ. දැන් ඉඳලා පොඩ්ඩක් ફોකස් වෙන්න ලැන්ග්වේජ් එකක් හදාගද්දි මේ මතක තියාගන්න ළමයි ඒ ලැන්ග්වේජ් එකට පුදුම ආශාවක් තියෙන්න ඕනේ කැපවීමක් තියෙන්න ඕනේ භක්තියක් තියෙන්න ඕනේ ගෞරවයක් තියෙන්න ඕනේ මම නම් ජපානයේ ඉඳි අම්මෝ මේ කාලා කන්නේ රටේ මුන්ගේ හැටි අපි එළෙව්වා සිරාවට මේ කියන්නේ සත්‍ය කතාව අපි මේ ගිහිල්ලා අවුරුද්දක් දෙකක් යද්දී අම්මෝ හැමදාම වැඩ කරනවා එකම රවුම යන්නේ අපි බැන්න රටට අපි එළෙව්වා අවු තොපි ඵලය ඒ කියන්නේ මොකද්ද මේ වර්ෂන් එක දුන්නේ අවකාශයෙන් දුන්නේ ස්වභාවික මේ මොකද අපිට ආවේ නැහැ අපි එළවන දත්තට ඒ කියන්නේ එහෙම නෙමෙයි මම කියන්නේ ළමයි ඒ කියන්නේ මේකක් නෙමෙයි අර එහෙම තමයි තියාගත්තේ නැහැ ඇත්ත කතාව කියන්නේ තියාගත්තේ නැහැ බලන්න ඒ රට ඔගොල්ලෝ ගිය දවසේ ඉඳලා කොච්චර වැඩ තිබුණත් ජප්පන්ගෙන් බැනුම් ඇහුවත් එකම ඒකාකාරී ජීවිතයක් ගෙවුවත් ඔගොල්ලෝ ඒ රටට ගරු කරන්න ආස කරනවා තව තවත් වැඩ කරනවා
එතකොට තමයි අප තව වීසා PR එක වෙනකම් නෙමෙයි මම හිතන්නේ එහෙ ඉහළ තත්ත්වයේ බිස්නස්මන් කෙනෙක් වෙනකම් යන්න පුළුවන්. ඒ රටට බයින්න එපා. දැන් මේ ලංකාවට උනත් බයින්න එපා. ඕනම දෙයකට බයින්න එපා. මොකද ඒකේ අවකාශයෙන්ම ඒ දෙයින් ඔයගොල්ලන්ගේ ඉවත් කරනවා. ඒක අදහන්න. මොකද ඇත්ත තත්ත්වය කියන්නේ බෑ. ජපානයේ හිටපු අවුරුදු ගාණක් හිටපු මාව. ඒක නිසා ඒ කියන්නේ මට යන්න පුළුවන්. යන්න පුළුවන්කම නෙමෙයි ළමයි කියන්නේ. අපි මේ කරපු දේවල් ඕගොල්ලන්ට නොෙන් තමයි හිතන්නවත් එපා ඒක දෙයක්. අනේ මේ රට කාලකන්ණි රට මේවයි කියලා කියන්නවත් එපා. කොතන ගියත් අර ඇස්වහ මොකද්ද කියන්නේ අර මොකද්ද ඔයගොල්ලෝ ගියාම ওই තැනවලට කියන්නේ අම්මලා කටවහ ගන්න කියන්නේ. අර සිරිපාදේ අර මෙහෙමයි කියලා අන්න ඒ වගේ තමයි. silence quiet. හැම දෙයකම quiet. silence වෙන්න. මුකුත් කියන්නේම තමන්ගේ ඉතින් මනසින් ඒව දරා ගන්න ඒම නම. right. ඔන්න කන්ජි. right. ළමයි. දැන් මේ වගේ කන්ජියක් ඕගොල්ලෝ ඉස්තර වෙන්නේ. මොකද්ද ඕගොල්ලෝ දන්නවා පොඩි අය නෙමෙයි. ඕගොල්ලෝ දන්නවා මේ කන්ජිය නිහොන්ගෝ කන්ජිය. මොන භාෂාවෙන්ම දෙන්නේ යන්නේ භාෂාවම කන්ජිය උගන්වනවා. දැන් මේ වගේ කන්ජියක් ළමයි ඕගොල්ලෝ ඉදිරියේදී පාඩම් කරද්දී කවදාවත් මේ කන්ජිය සම්පූර්ණයෙන්ම අරගෙන පාඩම් කරන්න යන්න එපා. ඒම කන්ජිය මම හිතන්නේ ඔයගොල්ලෝ මම හිතන්නේ good mind තුන්දෙනාම ඉන්ද්‍රශාපා හේෂානි දිනාදී good mind තියන අය. නමුත් කන්ජියක් ළමයි කඩන්න. දැන් මම උදාහරණයක්. මේක කැඩුවා. මේක කැඩුවා. ඊළඟ ගැලෙවුවා. මේ දෙක. එකක් ගැලෙවුවා. ඊළඟට තියෙනවා ඔයගලන්ට සංකීර්ණ කන්ජිය. මේක ටිකක් තුන වුණාට මේක ටිකක් ඇද මතකෙට එන්නේ නැහැ. ඇද යන කන්ජිය. right. මෙන්න මේකෙදි ඕගොල්ලෝ මෙන්න මේ කන්ජිය කඩන්න ළමයි. මේ ඉරි කෑල්ල මේක හිතන්න මේක හෙලින් කරාම ඉචි කන්ජි ඉචි මේ කන්ජි වල ඉචි කන්ජිය ඊළඟ ඉන්ද්‍රචාපා මේ වගේ අක්ෂරයක් වා දැකලා තියෙනවද කොහෙද ඉන්ද්‍රචාපාගෙන් අහන්න මේක කොහෙද තියෙන්නේ මේ මොන වර්ගයේද කොතනද තියෙන්නේ අන්න mind එක mind මේ අක්ෂරය දැකලා තියෙනව කොතනද හේෂානි දිනාදී කවුද කොතනද තිබ්බේ කතගන වල වී අක්ෂරය so this name very good මාමි මෙන්න කතගන ඉචි මෙන්න කතගන මි right ඊළඟ මේක ඇවිල්ලා ළමයි පස්වෙනි ඉලක්කමේ කන්ජිය පහ කියන ඉලක්කමේ කන්ජිය ඒකත් වෙන් කරගන්නකො ඔන්න ඉචි කන්ජිය මේ පොඩ්ඩක් ඇලේට තියෙන එක කෙලින් කරලා මේක කතගනා මි මේක ගෝ කන්ජිය පස්වෙනි මේ පහට ඉලක්කම් පහට කියන කන්ජිය මේ ඊළඟට මෙතන තියෙනවා මේ කොටු දෙකක් මේක මොකද්ද තුන් දෙනාගේ එක්කෙනෙක් උත්තර දෙන්න බෑ මොකද්ද මේක කොහෙද මම මේ පැත්තට යන්නේ මේක කොහෙද තියනවද ඉන්ද්‍රචාපා හේෂානි දිනාදී කතගන වල රෝ අක්ෂරය so desne ඔන්න දැන් ඕගොල්ලෝ මෙන්න මේ කන්ජිය තනි කන්ජියක් මේ කන්ජි තුන හී කන්ජිය කියලා කියනවා මේ ඉර කන්ජිය මේ පොත කන්ජිය මේ කී කන්ජිය නෙවෙයි ළමයි කී කන්ජිය මේක කී කන්ජියට මේ වගේ හරහට ඉලක්ක දාපුවම මොන් වෙනවා මේ පොත කන්ජිය එතකොට මේක නේද මේකත් එක්ක ඔයගොල්ලෝ මතක කන්ජි ටිකෙන් මම ඉර කන්ජිය ඉස්සෙල්ලාම නිහොන්ගෝ ආදිති ලියනවා ඊළඟට හොන් කන්ජිය ආදිනවා ඊළඟට කතගනා ඉචි පොඩ්ඩක් හරහට ලියනවා sorry මේ කන්ජි වල ඉචි ඊළඟට කතගනා මී අක්ෂරය ලියනවා
ඊට පස්සේ රෝ අක්ෂරයෙන් එක රෝ අක්ෂරයක් මෙතන ලියනවා. ඊළඟට පස්වෙනි ඉලක්කමේ ගෝ අක්ෂරය ලියනවා. ඊළඟට තව රෝ එකක් දාපුවම නිහොංගෝ හැදිලා. මං කියන්නේ මේක විතරක් නෙමෙයි ළමයි. තව සංකීර්ණ kanji තියෙනවා කතගනාවල. right? කතගනා අක්ෂර උපයෝගී කරගෙන සහ මේ kanjiය ඕගොල්ලෝ ඉගෙන ගන්නවා නම් ළමයි මේ වගේ පොකුරු kanji තියෙද්දී මතක තියාගන්න කඩන්න ඒ kanjiය. කඩලා කතගනා අක්ෂර සහ ඕගොල්ලන්ට මේ මතකෙට එන මොකක් හරි කමන්නේ අක්ෂරයක් උපයෝගී කරගෙන මතක තබා ගන්න. මේක තමයි kanji වල ඉහළම ප්‍රැක්ටිස් එක. ඒ වගේම තමයි ළමයි මේ kanji ඔයගොල්ලෝ ඇඳලා ඊට පස්සේ Taman ලියන ගමන් පොතක් කියවලා මේ දුම්පෝ එකක් කියවලා දැන් අපි කිව්වොත් ඕන තරම් තියෙනවා මේ kanji ඇවිල්ලා මේ යූස් වෙන ඕන තරම් වාක්‍ය රටා ඉන්ටර්නෙට් එකේ හොයාගන්න පුළුවන් YouTube එකේ හොයාගන්න පුළුවන් නැත්නම් Google Drive එකේ Japanese N5 lessons කියලා ගහපුවම ඕන තරම් පැරග්‍රාෆ් වෙනවා නැත්නම් දුම්පෝ කියලා ගහපුවම එතකොට ඔයගොල්ලන්ට මේවා කියවලා ඒ පැත්තෙනුත් ගන්න පුළුවන් නේද ප්‍රැක්ටිස් එකක්. මතක තියාගන්න ළමයි N5 exam එකේදී ගොඩක් ළමයි අමාරුව වෙන්නේ kanji වලයි listening වලයි. ඒක නිසා මතක තියාගන්න අනිත් එක grammar. grammar තේරුම් ගන්න ළමයි මතක තියාගන්න ඕන හොඳම දේ තමයි ඕගොල්ලෝ ඉස්සෙල්ලාම හිරගනා කතගනා කතගණන් 107 214 හොඳට ඔළුවටම ගන්න වෙනවා විභාගෙට මුහුණ දෙන්න ඉස්සෙල්ලා මේක වාක්‍යයක් තිබුණොත් සටපට ගාලා කියෝගෙන මේ වාක්‍ය වල තියෙන නාමපද කෙයියෝෂි verbs ක්‍රියාපද මේ තුනම meanings අරගන්න ඕනේ එතකොට ඒවල කොහොමද අර්ථය එන්නේ කොහොමද අවසාන වෙන්නේ දඩස් ගාලා ටයිමින් එක හදා ගන්න ඕනේ ළමයි නැත්තම් මේ තුලින් ඊට පස්සේ බිහි වෙනවා kanji ඊළඟට එනවා grammar ඊළඟට එනවා නේද listening ඒවා මන්නත් ඕනේ මේ ඔක්කොම ඉන්නේ මේ වචන මේ N5 කියලා සිලබස් එකේ ඇතුලේ තියෙන 800ක් වගේ වචන කීපයකින් තමයි vocabulary වලින් තමයි අම්මා thank you appreciate thank you cheers සාරා right ඕගොල්ලෝ මතක තියාගන්න මේ හැම දෙයක්ම ඔළුවට අරගෙන අද මම මේ kanji වලින් කිව්වේ ඒකයි තව ඉදිරියේ දුබලන තාම kanji පාඩම අද පටන් ගන්නේ නැහැ ඒක මම පස්සේ කරන්න ඉන්ද්‍රචාපා හේෂානිසං අපි කොතනින්ද නතර කරේ පාඩම් වලින් නාකේ යෝෂි වල වරණගීම දෙන්න තියනවද නාකේ යෝෂි ඔක්කොම දුන්නා නේද කතා කරන්නකෝ කො ළමයි මේ වචන ටික නම් දුන්නා. කො ඉන්ද්‍රචාපා කතා කරන්නම නෑ ඉන්ද්‍රචාපා වචන ටික දුන්නාද ඔව් සෙන්ස් වචන ටික දුන්නා. මාස්ටර් සයිලන්ස් එකේ ඉන්නේ මාස්ටර් බීස්ට් එතකොට දිනාදිසා නොවා කෙයෝෂි කරද්දී පොඩ්ඩක් මුල් පාඩම් ටික පොඩ්ඩක් ඔයාලා මිස්ප්ලේස් වෙන්නේ නැසි හේෂානිගෙන් හරි ඉන්ද්‍රජාපයෙන් හරි නෝට් එක ඉල්ලන්න නෝට් එක ඉල්ලගෙන තව පාඩම් වලට මේ අර ඔයාලට නොකරපු පාඩම් සැහෙන දවසක් ආවේ නෑනේ දිනාදි ඇහෙනවද ඔව් සර්. ඒ පාඩම් ටික ඉන්ද්‍රශාපා ඉන්නවා හේෂානි ඉන්නවා ඒගොල්ලන්ගෙන් ඉල්ලගෙන ලියා ගන්න හරි සර්. okay right right ළමයි තුන්දෙනා එහෙනම් සුබ මොහොතින් good luck අපි විශේෂණ පද ඉවර කරගන්නමු අද කොහොම හරි කරලා ලියා ගන්න ළමයි නා විශේෂණ යෙදෙන අවස්ථා කියලා ප්‍රධාන මාතෘකාවක් ලියා ගන්න නා විශේෂණ යෙදෙන අවස්ථා කියලා
හරිද? ඉන්ද්‍රශාප හරිද? ලියාගත්තද? හේෂානිසන් හරිද? දිනාතිසන් හරිද? ඔව් සර්. හරි සෙන්සර්. right. ඒකේ අංක 1. අංක 1 කියලා ලියාගන්න. අංක 1 ප්‍රධාන අංක 1. නා ඇඩ්ජෙක්ටිව්ස් වල නාම පදයකට පෙර නාම පදයකට පෙර නා විශේෂණ යෙදෙන විට නාම පදයකට පෙර නා විශේෂණ යෙදෙන විට නා විශේෂණයෙහි නාම පදයකට පෙර නා විශේෂණ යෙදෙන විට නා විශේෂණයෙහි කිසිදු වෙනසක් සිදු නොවේ. නාම පදයකට පෙර නා විශේෂණ යෙදෙන විට නා විශේෂණයෙහි කිසිදු වෙනසක් සිදු නොවේ. right. අපි බලමු මොකක්ද උදාහරණ වාක්‍ය දෙකකින්. සිංහල තේරුම් ලියා ගන්න ඉඩ තියලා දිනාතිසන් ලියා ගන්න. ඉන්ද්‍රචාපා මේ හේෂානිසන් පොඩ්ඩක් ඔය දිනාතිසන්ට හෙල්ප් කරන්න. යාගේ නෝට්ස් ටික පොඩ්ඩක් කොතන ඉඳලාද නැත්තේ පොඩ්ඩක් ඔය දෙන්න කයින්ඩ්නස් හොඳ කරුණාවන්ත අය මම දන්නවනේ ඔය දෙන්න බොහොම කරුණාවන්තයි. එලකිරි. right. ඉතින් ඔය දෙන්න උදව් කරන්න දිනාතිසන්ට. Oh, මට තෑන්ක්වත් නෑ. අයියෝ මේ ඇන්ටි දුන්න බ්‍රේන් විතරයි. අයියෝ තවන්නේ මොන. Yes sir. කමන්නේ ඔයගොල්ලෝ ජය ගන්නවා මට ඒක. right. Let's go. ලියා ගන්නවා. තව වාක්‍යයක් ලියා ගන්න. කුරුමකන්ජිය. හරිද? ඉන්ද්‍රශාපසන් ආ මොකද කිව්වේ? බෝඩ් එක පේන්නේ නැහැ? දැන් පේනවා සෙන්සර්.
කලින් පෙනුන්නේ නැහැ මට විනාඩි 5ක් විතර යනකම්. දැන් හරිද? අනේ සෝරි. ඉන්ජාම දැන් පේනවද හරිද? පැහැදිලිද? දැන් තේරෙනවා සෙන්ස්. ලියා ගන්න. අනේ වාක්‍ය තුන ලියා ගන්න එක දෙන්නම් අපි. ලියා ගන්න. මම ඔයගලන්ට මේ ඔයගලන්ට වෙනම මම දාලා මේ ගෲප් එකට දාලා තියෙනවා ළමයි NAT NET exam එකේ exam site එකයි JLPT ජස්ටිකා කියන ආයතනයේ site එකයි ඒ site දෙක future ඉතල මේ ওই link දෙක තියාගන්න ඔයගලන්ට වැදගත් exam date update වෙනවා exam මේ notifications everyone මේ status update වෙනවා ඒක පොඩ්ඩක් ඉඳලා හිටලා බලන්න. දැනට කොහොමත් ජුලයි එක්සෑම් එකේ රෙජිස්ට්‍රේෂන් ඩේට් පටන් ගන්න මාර්තු 15 ඉඳලා. ඒ කියන්නේ ඩෝන්ට් වරි තව කාල තියෙනවා බලන්න. තාම මේ මන්ත් එකේ ජනවාරි මන්ත් එකේ තාම මිඩල් ඔෆ් යන නිසා තාම පෙබ්‍රුවාරි මන්ත් එකක්ම තියෙනවා. ඒ කියන්නේ ඩෝන්ට් වරි ඒකට කාලය තියෙනවා. හිමීට දැන් පාඩම් ටිකට කරගෙන අපි හිමීට ලෑස්ති වෙන්න. දිනාදිසන් ඔයත් ඒ කාලෙ වෙද්දී ලෑස්ති වෙන්න ආයේ එක්සෑම් එක මෙදාසරේ නම් ඇප්ලයි කරමු. මම උඩරිම ඔයාලට තුන් දෙනාගේම එක්සෑම් එක සිලබස් කවර් කරලා try කරලා දැන් මම කන්ජිත් පාඩ පොඩි එක්ස්ප්ලেইন එකක් එක දුන්නා. ලබන සතියේ කන්ජි මම පටන් ගන්නවා. වෙනම පොතක් අරගෙන තුන් දෙනාම ලෑස්ති වෙන්න. අර පොඩි ළමයි පොඩි රූල් වගේ පොතක් උනත් කමක් නැහැ. ලොකු පොතු සාමාන්‍ය අඟලේ පොතු තියෙන පොත් තියෙන්නේ. ඒ වගේ පොතක් උනත් කමක් නැහැ. ලෑස්ති වෙන්න. මොකද ඕගොල්ලෝ රයිට් ඩවුන් කරන්න ඔයගලන්ට කංචි අර මම කියන ප්‍රැක්ටිස් එකත් එක්ක ඔයගලන්ට අග්ගාලා ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. ඔයගලන්ට දැන් දුරකථනය හරහා ඉන්ටර්නෙට් කාර්යක්ෂමතාවය නිසා ඒ දිනුත් පාඩම් කරගන්න පුළුවන්. බලන්න. සර් සර් හේෂානි සර් ඉවරද? වාක්‍යතුන ලියලා. ඔව් සර්. සර් අර පොතේ නම මොකද්ද සර්? මොකද? සර් අර සර් පෙන්නපු පොතේ නම පොඩ්ඩක් පෙන්නනවාද ආයි මම ලියාගන්න. තුන් දෙනාම ලියා ගන්න. නිහොන්ගෝ ෂෝගෝ මේක විජිතයාපායේ තියෙනවා. විජිතයාපා බුක් ෂොප් වල තියෙනවා කියලා කියනවා. බලන්න අනිත් ඒවාත් ඇති ගොඩක් දුරට. මොකද තත්ත්වය? ඉවරද? ඉන්ජචාපසන් ඉවරද? හේෂානිසන් ඉවරද? දිලානිසන් ඉවරද? ඉවරයි සර්. ඉවරයි සර්. ඉන්ජචාපසන් ඉවරයි සෙන්ස්. ඉවරයි. right. ඔන්න මම පළවෙනි වාක්‍යය කියනවා ළමයි. කරේවා යූමේන හිතෝ දෙස්. කරේවා යූමේන හිතෝ දෙස්. කරේවා යූමේන හිතෝ දෙස්. අත්‍තරම බැලුවොත් යූමේන කියන්නේ world famous. දැන් එමිනෙම් බැලුවොත් දුප්පත් රටවල් වල නෙමෙයි ලෝකේ හැමතැනම ප්‍රසිද්ධ රැප් ගායකයෙක්. එතකොට ඒ වගේ කෙනෙක්. ඒක වගේ කෙනෙක්ට කියන්න පුළුවන්. කරේවා යූමේන හිතෝ දෙස්. ඔහු කරේ කියන්නේ ඔහු යූමේන කියනවා. අපි නාකේ යෝෂිය බලන්න මෙන්න මෙතන. මෙතන තමයි ඔයගොල්ලෝ බලන්න ඕනේ. මෙතන ඇවිල්ලා නාම පදයක්. හිතෝ කියන්නේ පුද්ගලයාට. ඔහු ප්‍රසිද්ධ පුද්ගලයෙක් වේ. කරේවා යූමේන world famous හිතෝ දෙස්. ඔහු ප්‍රසිද්ධ පුද්ගලයෙක් වේ.
ඔය දැන් යන්නේ මොකද්ද හිරු එකේ යනවා හිල් සිරස එකේ යනවා මොකද්ද අර ඉස්කෝලේ කියයි පාසල කියයි අරක කියයි ගම් මොනවාද ඒ නාට්‍ය ඒව නම් වර්ල්ඩ් ෆේමස් වෙනවා ඉස්සෝ ඒව බලනවත් නැති ඕගොල්ලෝ බලන්න නම් එපා right වනවතුලේ වසන්තේ වැළුවත් ඊට වඩා හොඳයි right කාරේවා you may not know this ඔව් ලෝක ප්‍රසිද්ධ පුද්ගලයෙක් වේ ඊළඟට දෙවෙනි වාක්‍යය අරේවා කිරේන හනදෙස් ඒකෙන්දි බලන්න මෙතන නාමපදයක් හනා කියන්නේ නාමපදයක් නේද අරේවා කිරේන හනදෙස් දැන් අපි කරුවොත් චෙරි බ්ලොසම් සකුරා මල හරිම ලස්සනයි සකුරා පාක් එකකට ගියොත් ඇමේසින් ළමයි ඔයගොල්ලෝ දැන් Google එකේ ඉන්ටර්නෙට් එකේ සර්ච් කරලා බලන්න හරිම ලස්සනයි මම හිටපු ඉබරති පළාතේ ලස්සනයි කියන්නේ ඇත්තටම ඇමේසින් නා අරේවා කිරේන හනදෙස් අරක ලස්සන මලක් වේ අරක ලස්සන මලක් වේ කවදා හරි ගියොත් ජීවත් වෙන්නේ තිබරතිම තමයි මම ආසම පැත්තා අරේවා කිරේන හනදෙස් ඉබරති කියන්නේ බීච් එක තියෙනවා ලස්සන නේචර් එකක් තියෙනවා මිනිස්සු හොඳයි ලස්සන සබහාදහමක් එක්ක ගලාගෙන යන ගියේ පැත්තක් ලංකාවේ අය ගොඩක් අය ෆැමිලි පිටින් ජීවත් වෙනවා වගේ ගොඩක් යාර්ඩ්ස් එහෙම මොකද අපි කියන්නේ වාහන vehicles මේ බිස්නස් ගොඩක් ෆැක්ටරි වල ගොඩක් අය ලංකාවේ අය ඉන්නවා ජීවත් වෙන්නත් බොහොම පරාස තියෙන බොහොම හොඳ ලස්සන ප්‍රදේශයක් right ජපාන බැලුවොත් right අනිත් පැත්තෙත් එහෙම තමයි මම කියන්නේ අර මම හිටපු නිසා ඒ කියන්නේ ලස්සනයි මම දැක්ක විදිහට right තුන්වෙනි එක කොරේවා බේන්ට්‍රීනා කුරුමාදෙස් කොරේවා බේන්ට්‍රීනා කුරුමාදෙස් කොරේවා මේක සුවපහසු කම්ෆර්ටබල් කුරුමා කියන්නේ වාහනයක් මේක සුවපහසු වාහනයක් වේ වෙහිකල් එකක් නැත්නම් මේක සුවපහසු වාහනයක් වේ හරිද ළමයි? එතකොට නාම පදයක් එක්කෙද්දී ඕගොල්ලෝ මතක තියාගන්න නා ඉවත් වෙන්නේ නැහැ. මේෂි nouns එක්කෙද්දී නා විශේෂණය හැමම තියෙනවා. ඊළඟට ප්‍රධාන අංක දෙක කියලා ලියා ගන්න ළමයි. තේරුණා කියලා මම හිතනවා. තේරුම් නැත්නම් මම ඉන්නහන්න. ප්‍රධාන අංක දෙක කියලා ලියා ගන්න. හරිද? තුන් දෙනාම ලියා ගන්න. ඉන්ද්‍රශාප හේෂානි දිනාති ක්‍රියාපදයකට පෙර verbs එකකට පෙර ක්‍රියාපදයකට පෙර නා විශේෂණ යෙදෙන විට ක්‍රියාපදයකට පෙර නා විශේෂණ යෙදෙන විට නා අක්ෂරය ඉවත් වී ni particle ni අක්ෂරය එකතු වේ. මම ආයි කියනවා ළමයි ක්‍රියාපදයකට පෙර නා විශේෂණය යෙදෙන විට නා අක්ෂරය ඉවත් වී ni අක්ෂරය ආදේශ වේ නැත්නම් එකතු වේ. right අපි උදාහරණ වාක්‍ය දෙකකින් අපි බලමු.
අද ළමයි පහට ක්ලාස් එක පොඩ්ඩක් ඉවර කරනවා මම. නමුත් ලබන සතියේ ওই තුන් දෙනාම ඉන්ද්‍රශාපා හේෂානිසන් ඇත්තටම මේ දෙන්න දිගටම ආවා දිනාදිසන් අර ඔයාට වෙච්ච කරදරෙන් හින්දා ඔයාට සහභාගී වෙන්න අපි බැරි වුණාට ඇත්තටම ඒක කනගාටුදායකයි. මීට පස්සේ දිගටම සහභාගී වෙන්න. මොකද දැන් මේ යන්නේ කරමුල තියෙන විභාගෙත් දැන් ඉස්සරහට එනවා. කාලේ කියන දේ ඉක්මනින් යනවා ළමයි. ඒක නිසා තුන් දෙනාම විශේෂයෙන්ම දැන් මම දෙන නෝට්ස් එහෙම පාඩම් කරගන්න අමතරව පාඩම් කරගන්න මට සෝෂල් මීඩියා වලින් මොකෙන් පාඩම් කරත් මම කිසි ඉෂුව එකක් නැහැ ළමයි මොකද ඔයගලන්ට දැනුම අවශ්‍ය නම් කොහෙන් ඉගෙන ගත්තත් ඒ දැනුම ඔයගලන්ට වැදගත් වෙනවා ඒකට මම ඔයගලන්ට රෙස්පෙක්ට් කරනවා ඉන්දුශාපසා හේෂානි දිගටම සහභාගී වුණා ඉදිරියේදීත් එහෙම සහභාගී වෙන්න එතකොට දිනාදිසන් දැන් අද ඉඳලා දිගටම සහභාගී වෙන්න වෙලාව වෙන් කරගෙන තුනාමාරට අපි කරමු ඉදිරියේදී පොඩ්ඩක් අපි රැය වෙනකන් හරි කරමු ටික ඉස්සරහට විභාග ලඟ වෙන්න යද්දි මම ඔයගොල්ලන්ගේ සපෝට් එක එන්නේ ඒක නිසා ඒක මේවා කරගන්න රයිට් තේරුම් ගන්න හරිද ඉන්ජචාපසන් හේෂානිසන් දිනාදිසන් හරිද මොකද තත්ත්වය පොඩ්ඩක් ඉන්න. හේෂානිසන් ඉවරයි සර්. ඉන්ජචාපසන් ඉන්ජචාපා හරි සෙන්සර්. ඉවරයිද right very good right අපි බලමු වාක්‍ය තුල කොහොමද මේක අපි පැසෙන්නේ කියලා right මම ඔන්න කියනවා මතක තියාගන්න නා විශේෂණයක් ක්‍රියාපදයක් verbs එකක් එක්ක අවසානයේ යෙදෙද්දී නා ඉවත් වෙලා නී තමයි දාන්නේ right ඔන්න මම කියනවා කොනො හේයාවා කිරේනි ශිට්ට කොනො හේයාවා කිරේනි ශිට්ට කුදසයි කියලා කියන්නේ ළමයි මේ කාමරය ලස්සන කරවන්න right පොඩක් ඉන්න ළමයි sorry සමාවෙන්න කොනෝ ගයාවා කිරේනි චිත කුදසයි කියලා කියන්නේ ළමයි මේ කාමරය ලස්සන කරන්න කරුණාකර මේ කුදසයි කියන එකේදී please කියන එක කියවෙනවා ඒකයි මම කරුණාකර වාක්‍යයට ඇතුළත් කරේ මේ කාමරය ලස්සන කරවන්න කරුණාකර කියලා සිංහල වාක්‍ය ලියන්න අම්මෝ දෙවෙනි වාක්‍ය වගේ ඔයගොල්ලන්ගේ විභාගෙත් කරොත් එහෙම අදේ උත්සව පර්චේස් 10 දායි. ඔයගොල්ලෝ දන්නා පර්චේස් 10 ගාව. අනුසේ පර්චේස් 10ක් ගත්තා. අරස් පර්චේස් 10. යාළුවන්ට පාටියක් දුන්නා. පාටිය පටන් ගත්ත වෙලාවේ එක ෂොට් එක ගාලා අද්දේ උස්සන් ආයෙ ගියා අද්දේ උස්සන් එතන ඒක උනාම පර්චේස් 10. පර්චේස් 10 ඩාන්ස් කියන්නේ ඒකයි. ඊළඟ මේක ඇත්තටම වුණොත් ඇත්තටම හොඳයි කියලා මම විශ් කරනවා. කොන්දෝනෝ ශිකෙන්වා කන්තන් නිශිමස් ආයමකේ කොන්දෝනෝ ශිකෙන් කන්තන් නිශිමස් කොන්දෝනෝ කන් ඊළඟ කන්තන් කියන්නේ to eat ලෙහෙසි කරනවා කොහොමද
විභාගය ලෙහෙසි කරනවා කියලා තමයි අපි ඕකෙන් කියන්නේ. right? ඉතින් නා විශේෂණයේ නා ඉවත් කරලා නී දාලා වාක්‍ය තරන්න පුළුවන්. පළවෙනි අවස්ථාවේ සෙන්ස් මට ඒක ඇහුන්නේ අන්තිම එක. මොකද්ද? කාටද? මටත් ඇහුනේ අන්තිම වාක්‍ය තේරුම. මටත් චුට්ටක් ඇහුන්නේ. හැඩි වගේ ඇහුනේ. සිග්නල් මොකක් හරි. හොන්දෝනු shikenwa kantan kantan nishimasu කියලා කියන්නේ ළමයි නේද? හොන්දෝනු shiken මේ වාක්‍යෙ දුන්නේ හොන්දෝනු shiken sorry ළමයි වාලියල නැහැ shiken wa kantan nishimasu කියලා කියන්නේ ඊළඟ විභාගය ලෙහෙසි කරනවා too easy to next exam නේද too easier right හොන්දෝනු shiken wa kantan nishimasu ඊළඟ විභාගය ලෙහෙසි කරනවා හරිද? ඇහුණාද? ලියාගත්තද? පැහැදිලිද? හරි සර්. right very good. ඊළඟ එක. ඔන්න ළමයි මතක තියාගන්න නී දාලා ක්‍රියාපදයක් එක්කෙද්දි නා ඉවත් වෙනවා. නාම පදයක් එක්කෙද්දි නා ඉවත් වන්නේ නැහැ. right ප්‍රධාන අංක 3 ඊළඟ. ප්‍රධාන අංක 3 දාලා ලියාගන්න ළමයි. නා විශේෂණයක් සමාන අර්ථයක් ඇති. ඒ කියන්නේ ඒ සමාන අර්ථයක් ඇති තවත් විශේෂණයක් සමග සම්බන්ධ වීමේදී නා විශේෂණයක් සමාන අර්ථයක් ඇති තවත් විශේෂණයක් සමග සම්බන්ධ වීමේදී නා අක්ෂරය ඉවත් වී දේ මේ තියෙන නම දේ අක්ෂරය එකතු කරනු ලැබේ නැත්නම් ආදේශ කරනු ලැබේ නා විශේෂණයක් සමාන අර්ථයක් ඇති තවත් විශේෂණයක් සමග සම්බන්ධ වීමේදී නා අක්ෂරය ඉවත් වී දේ අක්ෂරය ආදේශ වේ right ඔන්න මම උදාහරණ වාක්‍ය දෙකක් ලියන්න යන්නේ ලියාගන්න තමයි ලියන්න
හරිද? ඉන්දුචාපා, හේෂානිසන්, දිනානිසන් ප්‍රශ්න නැහැ නේද? ක්ලියර් නේද? ලියා ගන්න. ඔනේගාෂිමස්. 'රත්නපුර සීතල ඇති නේද ඉන්දුචාපා? රෙදි පොරෝගෙන ඇති. රයිට්. කොහොමද හේෂානිසන් ඔයගොල්ලෝ පැත්තට මේ අපේ පැත්ත දිනානිසන් නේද? මේ දවස්වල අපේ පැත්තේ තම්බු නුවරඑළිය වගේ. ඉන්දුචාපා හේෂානිසන් දිනානිසන් ලියලා ඉවරද? තාම ලියනවද? ඉවරයි සර්. දිනානිසන් හේෂානිසන් ඉන්දුචාපා සන් ලියලා ඉවරද? ඉවරයි සර්. ඉන්දුචාපා සන් ඉවරයි සෙන්සර්. right very good. ලියාගමු පළවෙනි වාක්‍ය තේරුම. නොරිකෝ සන් වා කිරෙයිදේ shinssetsu desu. නොරිකෝ සන් වා කිරෙයිදේ shinssetsu desu. මෙහෙමත් කියන්න පුළුවන්. ඉන්ද්‍රජාපා සන් වා කිරෙයිදේ shinssetsu desu. හේෂානි සන් වා කිරෙයිදේ shinssetsu desu. දිනාදිසන් වා කිරෙයිදේ shinssetsu desu. ඔය තුන් දෙනාටම ආයිති වාක්‍යයක්. right. මම මේක කියන්නකො වාක්‍යය. right. නොරිකෝ සන් වා කිරෙයිදේ shinssetsu desu කියලා කියන්නේ නොරිකෝ මහත්මිය ලස්සන වන අතර කරුණාවන්ත වේ. නොරිකෝ මහත්මිය ලස්සන වන අතර දේවලින් එන්නේ වන අතර කියන මීනින් එක. shinssetsu desu කියන්නේ කරුණාවන්ත වේ. right ළමයි දෙවෙනි වාක්‍ය කොනො උපාතෝවා බෙන්රිදේ අතරශී දෙස්. මම ආයි කියනවා කොනො උපාතෝවා බෙන්රිදේ අතරශී දෙස්. කොනො උපාතෝවා බෙන්රිදේ අතරශී දෙස්. මේ apartment එක නැත්නම් මේ කුලී පද මේ sorry කුලී නිවස නැත්නම් කුලී building එක මේ building එක මේ කුලී මේ ගෙදර මේ කුලී ගෙදර සුවපහසු වන අතර අලුත් වේ. මේ apartment එක සුවපහසු වන අතර අලුත් වේ. එතකොට දේ අක්ෂරය දාලා එතකොට එකිනෙකට දෙයක් ගැලපෙනවනේ ළමයි. මේක කිරෙයි මේක ලස්සනයි මේක වෙල්ලි මේක සුවපහසු මේක අලුත් ගැලපෙන්නක් තියෙනවා. එතකොට ඒක නිසා තමයි දේ අක්ෂරය දාන්නේ නා ඉවත් කරලා. එතකොට දේ අක්ෂරයේ සිංහල මීනින් එක තමයි වන අතර කියන එකේ. හරිද? තේරුණාද? right. මකන්නද? මැකුවා. ඊළඟ පස්වෙනි අංකේ දාලා ලියා ගන්න ළමයි. ඔන්න මම කියන්න යන්නේ ඇහෙනවද කියලා හිතනවා.
හා සයන්ස් හතරවෙනි එක නේද? පස්වෙනි එක නෙමෙයිද? හතරවෙනි පස්වෙනි එක එයා 4. ළමයි හතර සමා වෙන්නේ නැහැ මිස්ටේක් එකක් බයි මිස්ටේක් සෝරි සමා වෙන්න මගේ වැරද්ද රයිට් සමා වෙන්න ළමයි ලියා ගන්න අංක 4 කියලා දාගෙන ලියා ගන්න නා විශේෂණයක් ප්‍රතිවිරුද්ධ අර්ථයක් ඇති තවත් නාම විශේෂණයක් සමග සම්බන්ධ වීමේදී ප්‍රතිවිරුද්ධ අර්ථයක් ඇති තවත් නාම විශේෂණයක් සමග සම්බන්ධ වීමේදී නා අක්ෂරය ඉවත් වී දෙස්ගා මෙදී දෙස්ගා එකතු වේ නැත්නම් ආදේශ කරනු ලැබේ දෙස්ගා ඒක ආයෙ පොඩ්ඩක් කියන්නකෝ. right ලියා ගන්න නා විශේෂණයක් ප්‍රතිවිරුද්ධ අර්ථයක් ඇති තවත් නාම විශේෂණයක් සමග සම්බන්ධ වීමේදී නා අක්ෂරය ඉවත් වී දෙස්ගා මෙතින් දෙස්ගා එකතු කරනු ලැබේ නැත්නම් ආදේශ කරනු ලැබේ. මෙන්න මේ අවස්ථාවේදී ළමයි හොඳට අහුම්කම් දෙන්න මේ දෙස්ගා වලට පස්සේ මේ පැත්තේ පොසිටිව් මේ පැත්ත පොසිටිව්. නමුත් දෙස්ගා වලට පස්සේ මෙතන අපි කියමු දෙස්ගා කියලා තියෙනවා කියලා. දෙස්ගා වලට පස්සේ එන විශේෂණය නෙගටිව්. එතකොට පොසිටිව් නෙගටිව් ඍණාත්මක ධනාත්මක සහ ඍණාත්මක. ආන්න සද්දෙත් එක්ක කිව්වා. රයිට් උදාහරණ දෙකකින් අපි හඳුනගමු. මතක තියාගන්න ළමයි නා කෙයියෝෂි සමග ඊ කෙයියෝෂි සමග දෙපැත්තෙන් වෙනවා. මේ මොකද්ද මේ විදියට දෙන එකම. අනේ ළමයි සෝරි සමා වෙන්න දෙවෙනි වාක්‍යය වැරදුනා මම. මෙන්ටල් සෝව වුණා. අනේ සමා වෙන්න පොඩි මිස්ටේක් එකක් සමා වෙන්න. ජෝස් සමා වෙන්න ළමයි. මෙතනින් අදි සාමාන්‍යයෙන් නා කෙයියෝෂි සහ ඊ කෙයියෝෂි පාඩම ඉවර වෙනවා ළමයි. බොහොම වැදගත් පාඩමක්. ක්‍රියාපද පාඩම මම ඊළඟ සතියේ ඉඳලා පටන් ගන්නවා. කජ්ජිත් එක්ක පුළුවන් තරම් වෙලාව මැනේජ් කරගෙන.
ඒක නිසා ඉන්ද්‍රචාපසන්, හේෂානිසන්, දිනාදිසන් නිරතුරුවම සහභාගී වන්න ඉදිරි ක්ලාස් වලදී. මොකද ඒකෙන් මට නෙමෙයි වැදගත් වෙන්නේ ළමයි ඕගොල්ලන්ට. මොකද දැනුම කාරණාති ලැන්ග්වේජ් එකක් ප්‍රවීණ වෙනවා කියන්නේ ඔයගොල්ලන්ව ඕන තැනක කැපී පෙනෙනවා. That's be grateful. That's be infinity. That's be powerful. That's be energy. That's be strong. That's be big space. That's be big. හරිද? ඉන්ද්‍රචාපසන් හරිද? හේෂානිසන් හරිද? දිනාදිසන් හරිද? හරිද? ඉන්ද්‍රචාපසන් ඕකේද? හරි. හේෂානිසන් ඕකේද? දිනාදිසන් right. ඔන්න මම මීනින් එක දෙන්න යන්නේ. ඇහෙනවද ඉන්ද්‍රචාපා, හේෂානි? ඇහෙනවද දිනාදි? ඉන්ද්‍රචාපා ඇහෙනවද? ඇහෙනවා සෙන්සේ. right. ලියාගමු. කොනෝ මචිවා shizuka desu ga fuben desu. කොනෝ මචිවා shizuka desu ga fuben desu. කොනෝ මචිවා shizuka desu ga fuben desu කියලා කියන්නේ මේ නගරය. මචි කියන්නේ නගරය නමයි. shizuka කියන්නේ නිස්කලංක, quiet, නිස්කලංක වන නමුත්. මේ දෙස්කා වලින් වචනේ කියන්නේ වන නමුත් කියන එකනේ. වන නමුත් fuben desu කියන්නේ ළමයි uncomfortable. දුෂ්කරයි. මේ නගරය නිස්කලංක වන නමුත් දුෂ්කර වේ. rough, rush. අනේස් පොඩ්ඩක් ආයි කිය. කොනෝ මචිවා shizuka desu ga fuben desu කියලා කියන්නේ මේ නගරය නිස්කලංක වන නමුත් දුෂ්කර වේ. fuben කියන්නේ rush, දුෂ්කරයි. ඒකයි මම කිව්වේ desu ga වලින් පස්සේ negative කියලා. ඊළඟට දෙවෙනි වාක්‍යය යමදා-san wa josu desu ga kibishii desu. මම ආයෙත් කියනවා ළමයි යමදා-san wa josu desu ga kibishii desu. යමදා-san wa josu desu ga kibishii desu කියලා කියන්නේ යමදා මහතා දක්ෂ වන නමුත් josu කියන්නේ දක්ෂයි, talented. දක්ෂ වන නමුත් kibishii desu. kibishii කියන්නේ සැරයි. tight පුද්ගලෙක්, strong පුද්ගලෙක්, tight. යමදා මහතා දක්ෂ වන නමුත් සැර පුද්ගලයෙක් වේ. හරිද ළමයි? ඔන්න ඔතනින් කෙයියෝෂි, ඊ කෙයියෝෂි සහ නා කෙයියෝෂි පාඩම මම ඉවර කරනවා. දිනාදිසන් ඉන්ද්‍රචාපසන්ගෙනුයි හේෂානිසන්ගෙනුයි උදව් අරගෙන නෝට්ස් ටික ඔයා අර පහුගිය සහභාගී වෙන්න බැරි වුණ නෝට්ස් ටික සම්පූර්ණ කරගන්න. මොන හරි දෙයක් තිබුණොත් මට මේ ගෲප් එකට මැසේජ් එකක් හරි දාන්න. තේරුණාද ළමයි? ඔන්න ටිකක් අදින් අද පොඩ්ඩක් මම ඉවර කරනවා ක්ලාස් එක මෙතනින්. ඒ ඉවර කරන්න ඉස්සෙල්ලා තුන් දෙනාගේම ජිගෂෝකයි එක මම බලාපොරොත්තු වෙනවා. ඉන්ද්‍රචාපසන් ජිගෂෝකයි ඔනේගයි ශිමස්. ජිගෂෝකයි ඔනේගයි ශිමස්. සුමිමාසෙන් දෙස් කෙරෙතු නෝ ජිගෂෝකයි යෝෂී දෙස්කා. こんばんは。本日は時間をいただいて誠にありがとうございます。私の名前はインドチャパと申します。20歳です。出身はラドナプラです。私の誕生日は2005年の6月の23日です。私の家族は4人です。
母 です。父兄と私です。私の趣味は絵描くことです。どうぞよろしくお願いします。自己紹介は以上です。どうもありがとうございます。どうもありがとうございます。お世話になります。ඉන්දචාප සන් ඒකෝ කහුකොතෝ දෙස් කිව්වට ඉන්දචාප සන් අපිට චිත්‍රයක් පෙන්වන්නකො මේ හේෂානි සන් දිනාදි සන් බලන්නත් ආසයිලු. රයිට් මටත් බලන්න ආසයි ඇත්තටම. රයිට් අපි බලමු ඉදිරියේදී ලබන සතියේදී. රයිට් හේෂානි සන් ජිකෝ ෂෝකයිවා ඔනේගයි ශිමාස්. こんばんは。はじめまして。本日は時間のいただいて誠にありがとうございます。私の名前はヘイシャーニと申します。22歳です。出身はデュールピリエです。私の誕生日は2003年9月8日です。私の家族は5人です。母と父と姉と妹と私です。私の趣味は小説を読むことです。どうぞよろしくお願いします。自己紹介は以上です。ありがとうございます。どうもありがとうございます。お世話になります。right、ヘイシャニさん、ありがとう。right、ඊළඟට දිනාදිさん、自己紹介お願いします。සර් මගේ පොත් නෑ සර්. ආනේ ළමයි ඉන්දජාපසන් අනේ හේෂානිසන් එයාට සෑහෙන්න උදව් කරන්න නෝස් ටික පොඩ්ඩක් ඔයගොල්ලෝ කතා කරලා ඉන්දජාපසන් කී ඔයගොල්ලෝ දෙන්න හේෂානිසන් පොඩ්ඩක් උදව් කරන්න දිනානිසන්ට යොරෝෂිකෝ නෙගයිෂිමසා එයාට පොඩ්ඩක් උදව් කරන්න මේ එයාගේ පාඩම් ටික ඉතා වැදගත් නිසා නේ ජීවිතේට මේක වැදගත් මොකද මම මේ උගන්වන්නේ අවුරුදු 20ක විතර කොහොම පරිස්සම් කරගෙන නේද හැම දෙයක්ම වෙර දරලා බොහොම පරිස්සමින් හැම මටත් කරදර වලට මුහුණ දෙන්න වුණා ජපානයේදී හදිසියෙ ඇපාර්ට්මන්ට් මාරු වුණා කෝච්චි වල යන්න වුණා මේවා වුණා බැගේජස් තැන් වල තිබුණා නමුත් මගේ පොත් ටික මම ආරක්ෂා කරගත්ත නායක වගේ ළමයි ඒක තමයි අද මේ දැනුම තමයි මම ඔයගලන්ට දෙන්නේ මොකද මේ නෝට්ස් තමයි මම පොඩ්ඩක් පරිශීලනයේ ඇතුව ඔයගලන්ට දෙන්නේ ලබා දෙන්නේ මොකද ඉගෙන ගත්ත දෙයක් නේද බහුශ්‍රృత වෙනවා අනර්ග වෙනවා ඉන්ෆිනිටි වෙනවා අපරිමිත වෙනවා ඒක ඔයගොල්ලෝ ගියත් ඔයගලගේ දැනුම පොද ඔයගොල්ලෝ විසුරවන ලබන දේ තුල වැජ වෙනවා ඒකයි ඉගෙනීමේ සහ ඉගෙනීමේ අවකාශය වෙන්නේ ඒක යුනිවර්ස් එක සමග බද්ධ වෙච්ච දෙයක් අපේ මනස ඒක නිසා ඉගෙනගත් දේ කවදාකවත් ඔයගලම දාලා යන්නේ නැහැ ඔයගලන්ට ඒක මැණිකක් වෙනවා දිදුලන ඒක නිසා මහන්සි වෙලා ඉගෙන ගන්න කට්ට කන්න මම ආසයි කට්ට කනවා සුපිරි කට්ටක් කන්න ඒ කට්ට ඔයගලන්ට අනර්ග රිච් ලෝයර් ලයිෆ් එකක් දෙනවමයි ඒක මම කොහොමද දන්න දෙයක් ඒ නිසා මහන්සි වෙලා ඉගෙන ගන්න මොන හරි නොදන්න ඕනම දෙයක මට කෝල් එකක් හරි ගෲප් එකකට හරි මැසේජ් එකක් දාන්න ළමයි ඔයගොල්ලෝ හොඳ ළමයි හැමදාම සහභාගී වෙන්න මින් ඉදිරියට ඉන්ද්‍රචාපසා හේෂානි දිනාදි සන්ට උදව් කරන්න දිනාදි සන් ඔයාලට මොන හරි දෙයක් අවශ්‍ය වුණොත් කෝල් එකක් මට දෙන්න හරි ගෲප් එකට හරි දාන්න එහෙනම් සුබ දවසක් ඔයගලන්ට පරිස්සමින් වැඩ කටයුතු කරන්න ඒක නිසා පාරවල් වලට පරිස්සමින් යන්න එහෙනම් good luck ළමයි මොන හරි ඉන්ස්ටාවට හරි මොන හරි හේෂානි සන්ට හරි දැනගන්න ඕන දෙයක් තියෙනවා නම් ගෲප් එකට හරි දාන්න මට හරි කෝල් කරන්න එහෙනම් අරිගතෝ ගොසයිමස් සුබ සතියක් වේවා එහෙනම් හැමදේම ලැබේවා කියලා බලන්න God bless you ළමයි ඉන්ස්ටාපා God bless you හේෂානි සන් God bless you දිනාදි සන් God あ bless り you がとうございます、先生。 Thank you sir. God bless you. God bless you හරි අරිගතෝ ගොසයිමස් ලබන සතියේ ඉන්න තුන් දෙනාම පොඩ්ඩක් රැය වෙනකම් කරනවා 6 වෙනකම් ඕකේ ඉන්ජචාපා හේෂානි සන් දිනාදි සන් 6 වෙනකම් විතර කරනවා රයිට් ඔනේගයි ශිමස් අරිගතෝ ගොසයිමස් sayonara bye bye また来週お願いします